අපේ quadriceps muscle එක ශක්තිමත් කරාට පස්සේ තවත් පොඩි මාංශ පේශියක් තියෙනවා මේ ඇතුල් පැත්තෙන් ධනහිස ඇතුල් පැත්තෙන්. අපි මේ ධනහිසට ඇතුළතින් තියෙන මාංශ පේශියක් අපි කියනවා VMO vastus medialis obliquus කියලා. මේ මාංශ පේශිය ඉක්මනටම ෂෙයා වෙන මාංශ පේශියක්. මොකක් හරි වේදනාවක් තියෙන අවස්ථාවක එහෙම නැත්නම් ආබාධයක් ඇති වුණා. ඒක අපි කරන්නේ කොහොමද කියලා බලමු. ඒක ශක්තිමත් කරන්නේ කොහොමද කියලා. එහිදී අපි කරන්නේ කකුල නැවතත් මේ ආකාරයෙන් මුලින් අපි මේ quadriceps muscle එක ඇක්ටිවේට් කරන්න කරා වගේ මොසවලා ඇන්කල් එක අර වගේම මෙහෙට තමගේ පැත්තට අදින්න. එතකොට මෙන්න මේ muscle එක දැන් contract වෙනවා දැන්. So quadriceps strengthen කරනකොට පළවෙනි මාංශ පේශිය මෙහෙම උස්සලා ඇන්කල් එක උඩට කරනවා. එතකොට මේ ධනිස් පොල් කට්ට මෙතන තියෙන්නේ. ඒ උඩින් මේ මාංශ පේශිය ශක්තිමත් වෙනවා අපිට දැනෙනවා. ඒක එහෙම කරද්දි කෙලින් මාංශ පේශිය ශක්තිමත් වෙනවා. හැබැයි පොඩ්ඩක් අංශක 45ක් හැරෙවුවොත් ඒ වගේම ඇන්කල් එක මෙහෙම කරලා අපිට දැනෙනවා මේ ධනිස් පොල් කට්ටට ඇතුළතින් මේ මාංශ පේශියක් තද වෙනවා. චූටි මාංශ පේශියක්. ඒකට අපි කියන්නේ VMO එක කියලා. දැන් ටිකක් අමාරු ඉස්සලට වඩා මම කරන ටික ටික මේක ට්විච් වෙනවා. මෙහෙම දෙදරනවා දැනෙනවා. මෙහෙම තප්පර 10ක් අල්ලන් ඉඳලා නැවතත් අනිත් කකුලටත් ඒක කරන්න පුළුවන්. ඉස්සුවා ඇන්කල් එක හිට කරා අංශක 45ක් එළියට බැලුවාම ඇතුළතින් එනවා මේ ධනිස් පොල් කට්ට. මේ ධනිස් පොල් කට්ටට ඇතුළතින් තියෙන මාංශ පේශිය VMO මාංශ පේශිය ශක්තිමත් කරන්න පුළුවන්. VMO කියන මාංශ පේශිය ශක්තිමත් කරන මේ ධනිස් පොල් කට්ටට ඇතුළත තමයි මේ මාංශ පේශිය තියෙන්නේ. ඉතින් අපි උල් ආකාරයෙන් මෙම ඔසවනවා. ඔසවන අංශක 45ක් හරවනවා. ධනිස් පොල් කට්ට මෙතන තියෙනවා. මේ හරියෙන් තමයි මේක දැනෙන්නේ. ඉස්සලා අපිට දැනුනේ මේ හරියෙන්. දැන් මේ දැනෙන්නේ ධනිස් පොල් කට්ටට මේ ඇතුල් පැත්තේ මෙන්න මේ හරියෙන් අංශක 45ක් කරනකොට දැනෙනවා. මෙන්න මෙතන මාංශ. මට දෙදරනවා වගේ දැනෙනවා.